ආයිබෝවන් කට්ටියට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී කිව්වා මූවින් ඇවරේජ් වලින් ඔයාලට ස්ට්‍රැටජි එකක් අරගෙන එනවයි කියලා. ඉතින් දැන් මම අද මේ ස්ට්‍රැටජි එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කලින් වීඩියෝ එක ඔයා බැලුවේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම බලලා එන්න. මොකද මේක තනිකරම මේ ස්ට්‍රැටජි එක යන්නේ මූවින් ඇවරේජ් එක. ඉතින් මූවින් ඇවරේජ් එක යනකොට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ මොකද්ද මේ මූවින් ඇවරේජ් මොකද්ද මේකෙන් වෙන්නේ ඒ වගේ මූවින් ඇවරේජ් එක ගැන සාමාන්‍ය දේවල් ඔක්කොම ඔයාලා දැනගෙන ඉන්න ඕන. ඉතින් මේ ඔක්කොම දේවල් බලන්න පුළුවන් කලින් වීඩියෝ එකකින් ඒ ටික බලන්න. එහෙමත් නැත්නම් ඔයා forex trading වලට ගොඩක්ම අලුත් නම් මම මුල්ම lessons පවා මේකේ description එකේ දාලා තියෙනවා. ඔයාට ඒව ටික බලන්න පුළුවන්. ඒව ටික බලලා ඉවර වෙලා forex ගැනයි moving average ගැනයි සාමාන්‍ය දැනුමක් ඇතුව තමයි මේ වීඩියෝ එක බලන්න ඕන. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේ moving average එකේ strategy එක කියලා. මේ ස්ට්‍රැටජි එකට ඔයාලා moving average lines තුනක් දාගන්න ඕන. ඔයාලට මගේ chart එක බැලුවම පේනවා මේකේ lines තුනක් තියෙනවා. මේ තුනම moving averages. අපි බලමු කොහොමද මේවා apply කරන්නේ මොනවාද මේවායි settings කියලා. මුලින්ම මේ නිල් පාට එක ගත්තොත් එහෙම නිල් පාට එක period එක 10 MA method එක exponential තියෙන්නේ. එතකොට apply to close තියෙන්නේ. මම මේ අඳුර ගන්න ලේසි වෙන්න තමයි පාට තුනකින් මේ තුන දාගෙන තින්නේ. ඔයාලට ගැළපෙන විදිහකට දාගන්න ලේසියෙන් අඳුර ගන්න පුළුවන් වෙන විදිහකට. ඉතින් පීරියඩ් එක 10 MA මෙතඩ් එක එක්ස්පොනෙන්ෂල්. ඊට පස්සේ මේ රතු පාට එක. ඒකේ තියෙන පීරියඩ් එක 20 ඒකත් එක්ස්පොනෙන්ෂල්මයි මෙතඩ් එක. apply to close යන්නේ තුනම. ඒකත් ඕකේ කරා. ඊළඟට මෙන්න මේ සුදු පාට ලයින් එක. ඒක පීරියඩ් එක 50. ඒකත් එක්ස්පොනෙන්ෂල්මයි ක්ලෝස්මයි apply වෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ලයින්ස් තුනම අපිට chart එකට දාගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහේ chart එකක් ඔයාලට පේනවා. මම මේ කතා කරන strategy එක M5, M15, H1, H4 කියන ඒවායේ ගොඩක් හොඳටම වැඩ කරනවා. සාමාන්‍යයෙන් day trader කෙනෙක් විදිහට මම පාවිච්චි කරන්නේ M15 උයි H1 උයි. මම හිතනවා මේක ඒ time frames දෙකට ගොඩක් ගැලපෙනවයි කියලා. ඇත්තටම මේ ස්ට්‍රැටජි එක ගොඩක් ඩිසිප්ලින් එක ෆලෝ කරන්න ඕන එකක්. මොකද ඔයා මේකෙදී ඩිසිප්ලින් කඩනවා නම් ඔයා ඔයාගේම රූල්ස් බ්‍රේක් කරගන්නවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ලොස් එකක් ගන්න වෙනවා. මොකද මේක රූල්ස් එක්ක යන්න ඕනේ ගමනක්. forex trading කියන එක ලේසි නෑ. මම පටන් ගද්දිම කිව්වා 195කට වැඩිය කරන අය ලොස් වෙනවා. ලංකාවේ 198ක් විතර ලොස් වෙනවා. ඉතින් මේක මෙච්චර ලේසි නම් කට්ටියට ලේසියෙන්ම කරගෙන යන්න පුළුවන්. මේකේ තියෙන අමාරුකම නිසා තමයි ගොඩක් කට්ටිය ලොස් වෙන්නේ. මම ආයෙත් ඔයාලට මේක කියන්නේ නිකන් සල්ලි නැති කරගන්න එපා. හරි ප්‍රැක්ටිස් එකකින් ට්‍රේඩ් කරන්න පටන් ගන්න මේ මං කියලා දෙන ස්ට්‍රැටජි එකත් එකපාරට රියල් කරන්න යන්න එපා. මේක ගොඩක් ඔයාලා ප්‍රැක්ටිස් වෙලා මේ ස්ට්‍රැටජි එකට හුරු වෙලා තමයි ඔයාලා රියල් එකකට යන්න ඕන. මොකද එහෙම නැතුව ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ මුළු කැපිටල් එකම නැති වෙලා යන්නත් පුළුවන්. මනි මැනේජ්මන්ට් නැතුව ට්‍රේඩ් කරලා ඉවරලා ඉතින් ඉන්වෙස්ට් කරපු ගානෙන් කීයක්වත් නැතුව බැලන්ස් එක බිඳුව කරගෙන නිකන් ඉන්න පුළුවන්. දැන් අපි බලමු මොකද්ද මේ ස්ට්‍රැටජි එකේදී වෙන්නේ කියලා. අපි මෙන්න මේ 50 ලයින් එක, පීරියඩ් එක 50ක් දාපු ලයින් එක, එහෙමත් නැත්නම් මේ සුදු පාට ලයින් එක පාවිච්චි කරනවා ට්‍රෙන්ඩ් එකේ ඩිරෙක්ෂන් එක අඳුර ගන්න මේ ස්ට්‍රැටජි එකේදී. කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලට මතක ඇති මම කිව්වා අපි ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න පාවිච්චි කරන moving average lines වල details එක එක strategy එකට අනුව time frames අනුව වෙනස් වෙනවායි කියලා. මේ මම settings දීලා තින්නේ මේ මම හදපු strategy එකට ගැලපෙන විදිහට. ඉතින් මෙන්න මේ 50 line එක අපි පාවිච්චි කරන්නේ trend එකේ direction එක අඳුර ගන්න. කොහොමද මේකෙන් අඳුරගන්නේ? මේ line එකෙන් උඩ යනවා නම් chart එක buy විදියට අපි සලකනවා. ඒ කියන්නේ දැන් මෙතනදී ඔයාලට පේනවා ඇති මෙන්න මේ candles ගිහිල්ලා තියෙන්නේ මේ සුදු පාට එහෙමත් නැත්නම් 50 line එකට උඩින්. එන්නේ මේ වගේ අවස්ථාවක අපි මේකට කියන්නේ buy trend එකක් කියලා. මේක යටින් යන අවස්ථාවක අපි මේකට කියනවා sell trend එකක් කියලා. ඇත්තටම මෙතන trend එක පටන් ගන්නත් කලින්ම ඉවර වෙලා ආයෙමත් උඩට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ අවස්ථා ඕන තරම් ඔයාලට බලා ගන්න පුළුවන්. මොකද මේ line එකෙන් යටින් යනවයි උඩින් යනවයි කියලා trend එක එච්චර ලේසියෙන් define වෙන්නේ නැහැ. මොකද එච්චර ලේසි නම් හැමෝම profit කරනවා. ඒකයි මම කිව්වේ 198ක් loss වෙනකොට 100ට දෙකක ඇතුළට අපි යන්න නම් අපි ගොඩක් ස්මාර්ට් වෙන්න ඕනේ. අපි ගොඩක් දේවල් එකට එකතු කරලා අපේම මෙතඩ් එකකින් යන්න ඕන. දැන් මෙන්න මේ 50 ලයින් එකෙන් උඩ යනවා නම් මම කියවනේ ට්‍රෙන්ඩ් එක අප් කියලා. ඊට පස්සේ
අපි බලන්න ඕනේ මෙන්න මේ නිල් පාට ලයින් එක. එහෙමත් නැත්නම් 10 ලයින් එක 10 ලයින් එක 20 ලයින් එක ක්‍රොස් කරන අවස්ථාවක්. ඒ කියන්නේ 10 ලයින් එක උඩට එන්නයි ඕන. මෙන්න මේ සුදු පාට ලයින් එකෙන් උඩ කැනල් ස්ටික්ස් ටික යන්න ඕන. ඒ අතරින්ම ඔයාලට පේනවා මෙන්න මේ මෙතනදී මෙන්න මේ 10 ලයින් එක 20 ලයින් එක කපාගෙන උඩට යනවා. ඒ කියන්නේ 10 ලයින් එක උඩට එන්න ඕන. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි මේකෙදි බයි එන්ට්‍රි එකක් ගන්නවා. ඔයාලට පේනවා මෙන්න මේ කැනල් එකේදී තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ. මෙතනදී අපි ගන්නවා බයි එකක්. මේ කැනල් එක ක්ලෝස් වෙනවත් එක්කම. මෙතනදී අපි බයි ට්‍රේඩ් එකක් ගන්නවා. හරියටම මෙතන ඔයාලට පේනවා පිප් 18ක් 19ක් විතර තියෙනවා ලෝ එකට. ඒ කියන්නේ ප්‍රීවියස් ලෝ එක ගන්න ඕනේ අපි. ළඟම තියෙන දැන් ඔයාලට පේනවා chart එක මේ විදියට ඇවිල්ලා මාකට් ප්‍රයිස් එක මේ විදියට ඇවිල්ලා මෙතන පල්ලෙහාට ගිහිල්ලා තමයි ආයෙමත් උඩට ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි මේකට ලෝ එක කියලා කියන්නේ. මෙන්න මේ ලෝ එකට අපි ගන්න ඕනේ අපේ ස්ටොප් ලොස් එක. ලෝ එකට වැඩිය එක පිප් එකක් විතර යටි. පිප් 18ක් 19ක් වගේ තියෙනවා. ඊට පස්සේ ඒක වගේ දෙගුණයක් ආසන්න වශයෙන් දෙගුණයක් තමයි අපි ස්ටොප් ලොස් එක තියන්නේ. දැන් මෙතන ඔයාලට පේනවා පිප් 28ක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. සමහර විට මේ ට්‍රේඩ් එක ලොස් වෙන්නත් පුළුවන් පල්ලෙහාට ඇවිල්ලා ආයෙමත් උඩට යන ලොස් වෙන්නත් පුළුවන් සමහර විට ආයෙමත් උඩට නොයා. ඒක තමයි මේක විදිහ. සමහර අවස්ථාවක ඔයා ප්‍රොෆිට් කරනවා සමහර අවස්ථාවක ඔයා ප්‍රොෆිට් කරන්නේ නැහැ. ඔයා මනි මැනේජ්මන්ට් එක්ක මේක දිගටම ෆලෝ කරගෙන යනවා නම් අන්න එතනදී ඔයා අනිවාර්යයෙන්ම දිනනවා. ඒ දිනන විදියට ඔයාව හදන්නයි මට ඕන. දැන් අපි බලමු තව අවස්ථාවක්. මෙතනක් තියෙනවා ඇත්තම කිව්වොත් අවස්ථාවක් අද දවසේ ආපු එක. මම මේ රෙකෝඩ් කරන වෙලාවේදී ඔයාලට පේනවා මෙතන අපේ 50 ලයින් එක යනවා. ඒකේ යන අතරෙම ඒක පහලට ක්‍රොස් කරගෙන ගිහිල්ලා ආයෙමත් උඩට ඇවිල්ලා තිනවා. ආයෙමත් උඩට ඇවිල්ලා හරියට මෙන්න මේ කැන්ඩල් එකේදී මෙන්න මේ කැන්ඩල් එකේදී ක්‍රොස් කරලා තිනවා. මේ කැන්ඩල් එකේදී ක්‍රොස් වෙලා තිනවා. එහෙමත් නැත්නම් මේ කැන්ඩල් එකේදී මේ දෙකෙන් එකකදී ඔයාලට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. පිප් 8ක් 9ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. දෙගුණයක් තිබ්බනම් ටාගට් එකට මෙතනදී පිප් 20කටත් වැඩිය ගිහිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ ටාගට් එක හිට් වෙලා තියෙනවා. රිස්ක් රිවෝඩ් එක එකට දෙකක් තියලා. මොකද්ද මේ රිස්ක් රිවෝඩ් එක කියන්නේ? රිස්ක් එක කියලා මෙතනදී මීන් කරන්නේ ඔයා මේකෙදි ස්ටොප් ලොස් එක දාන ප්‍රයිස් එකේදී ඔයාගෙන් නැති වෙන ප්‍රමාණය. ඔයාගෙන් පිප් 9ක් විතර මෙතනදී නැති වෙනවා. පිප් 9ක් 10ක් විතර නැති වෙනවා මෙතනදී. ඒ නැති වෙන ප්‍රමාණයට ඔයාගේ රිවෝඩ් එක කොච්චර ප්‍රමාණයක්ද මෙතන අපි එකට දෙක තියෙනවයි කියලා කිව්වේ. ඒ කියන්නේ ස්ටොප් ලොස් එක පිප් 9ක් 10ක් නම් මෙතන අපි තියනවා 18ක් 20ක් විතර රිවෝඩ් එකට. එතකොට එකක් රිස්ක් කරලා අපි ටාගට් කරනවා දෙකක්. එතකොට මේ ස්ට්‍රැටජි එකේදී අපි ට්‍රේඩ් 10න් 5ක් දිනනවයි කියන්නේ අපි හොඳටම ප්‍රොෆිට් කරලා සමහර විට ට්‍රේඩ් 4කදී ට්‍රේඩ් 10න් ට්‍රේඩ්ස් 5ක්ම අපි ලොස් වෙලා ට්‍රේඩ්ස් 4ක් විතරක් ප්‍රොෆිට් කරලා තියෙන අවස්ථාවකත් අපි ප්‍රොෆිට් වල ඉන්න පුළුවන්. ඒක තමයි රිස්ක් රිවෝඩ් එක වැඩියෙන් යූස් කරන එකේ වාසිය. වැඩියෙන් කියලා අපිට එකට 20ක් 30ක් තියන්න නම් ගොඩක් අමාරුයි. සාමාන්‍යයෙන් එකට 2 3 ඔය වගේ ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. මේකෙදි ඔයාලා වෙනම බලන්න සාමාන්‍යයෙන් එන්ට්‍රි එකක් ගන්නකොට මේ ඇති මීට අමතරව ඔයාලා සපෝට් රෙසිස්ටන්ට් ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. ඒ වුණාට ඒවත් එක්කම මූලිකව යන්න එපා. මේ ස්ට්‍රැටජි එකේදී වෙනින් ස්ට්‍රැටජි වල වෙන විදිහට යන්න පුළුවන්. ඒත් මේ ස්ට්‍රැටජි එකේදී අනිවාර්යයෙන්ම සපෝට් රෙසිස්ටන්ට් වලට අවධානයක් දෙන ගමන් ඊට වඩා වැඩි අවධානයක් දෙන්න මම මේ කිව්ව කන්ඩිෂන්ස් ටික හරියට තියෙනවද කියලා බලන්න. අපි තව එක්සාම්පල් එකකට යමු. මේක මම ගොඩක් එක්සාම්පල්ස් අරගෙනම පෙන්නන්නම්. එතකොට ඔයාලට අඳුර ගන්න ලේසි. දැන් මේ වගේ අවස්ථාවක ඔයාලට පේනවා කැන්ඩල් එක ගොඩක් දුරට ඇවිල්ලා තියෙනවා. ලොකු කැන්ඩල් එකක්. ඊට පස්සේ එතනදී අපි ගන්න ගියොත් එහෙම ලොකු ප්‍රමාණයක් එනවා ස්ටොප් ලොස් එකට අපේ. මෙතනදී ගත්තොත් පිප් 30ක් විතර එනවා. M15 ටයිම් ෆ්‍රේම් එකේ පිප් 30ක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක්. M15 ටයිම් ෆ්‍රේම් එකේදී පිප් 30කට වැඩි අවස්ථාවල් වලදී ට්‍රේඩ්ස් ගන්න යන්න එපා. මෙතන පිප් 30 ගානටම වගේ තියෙන්නේ. ඒත් මෙන්න මේ කැන්ඩල් එක ගොඩාක් දිග වැඩි නිසා මේ වගේ අවස්ථාවක ට්‍රේඩ් ගන්න එපා. මේ වගේ අවස්ථාවකදී ඔයාලට පේනවා දැන් ඇත්තටම මාකට් එක ගිහිල්ලා තියෙන්නේ පිප්ස් 35ක් වගේ. මේ වගේ අවස්ථාවල නොගෙන ඉන්නවා නම් හොඳයි. මොකද මූව් එකෙන් ගොඩක් දැනටමත් අරගෙන තියෙනවා මෙන්න මේ කැන්ඩල් එකේ. ඒ නිසා මේ වගේ අවස්ථාවල් වලදී ට්‍රේඩ් කරන්න යන්න එපා. තව බලමු අපි. මෙතන නම් මාකට් එක මෙතන දවසක් ඉවර වෙලා ගිහිල්ලා තියෙන නිසා මෙතන ගන්න බෑ. මොකද ગેප් එකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ.
ඒ වගේ අවස්ථාවල ට්‍රේඩ් කරන්න එපා අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයාලට මෙන්න මෙතනදී පේනවා. මෙන්න මෙතනදී ඔයාලට පේනවා මං කිව්වා වගේම 50 ලයින් එකෙන් උඩදී මේ නිල් පාට ලයින් එක ක්‍රොස් කරගෙන යනවා රතු පාට ලයින් එක. හරියටම ක්‍රොස් වෙන්නේ මෙන්න මේ කැන්ඩල් එකේදී. මෙතනින් බයි එකක් ගත්තොත් එහෙම අපි මෙතන දැන් ඔයාලට පේනවා 30 ගාණක් ගිහිල්ලා. එතකොට මං කිව්වා මේ වගේ අවස්ථාවලදී අපි ගන්න නැහැ කියලා. අපිට ඒක අතාරින්න වෙනවා M15 ටයිම් ෆ්‍රේම් එකේදී. ඒ සමහර විට ඔය H1 එකෙන් බලනකොට 50ක් වගේ සෙට් වෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ඔයා ට්‍රේඩ් එක ගන්න. මොකද H1 එකේදී කැනල්ස් සාමාන්‍යයෙන් දිගයි M15 එකට වැඩිය. M15 වලදී ඒ වගේ එකකට යන්න එපා. මේ ස්ටොප් ලොස් එක ගොඩක් ලොකු වැඩි. සාමාන්‍යයෙන් පිප්ස් 25ක් වගේ වෙන ට්‍රේඩ්ස් ගොඩක් හොඳයි. ඊට වැඩිය ටිකක් අඩු වුණත් කවන්නේ අනිවාර්යයෙන්ම පිප් 10කට වැඩි ට්‍රේඩ් එකකට යන්න. මම මේ කතා කරන්නේ ස්ටොප් ලොස් එක ගැන. ස්ටොප් ලොස් එක පිප් 10ත් 25ත් අතර ට්‍රේඩ්ස් වලට යන්න ඒක ගොඩක් ඇකියුරේට් කියලා මට හිතෙනවා. ඔයාලත් ප්‍රැක්ටිස් කරලා ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් ෂෙයා කරන්න කමෙන්ට්ස් වල එහෙම කට්ටියට. එතකොට යාලටත් මේකෙන් ගොඩ දාගන්න පුළුවන් වැඩි. දැන් මෙතනදී ගන්න බෑයි කියලා මං කිව්වනේ වැඩි කියලා. ඊට පස්සේ මෙතනදී ආයෙමත් ක්‍රොස් වෙලා ගිහිල්ලා ආයෙමත් නිල් පාට ලයින් එක ක්‍රොස් වෙලා තියෙනවා මෙතනදී. මෙන්න මේ කැන්ඩල් එකෙන් ක්‍රොස් වෙන්නේ. එතනදී අපි වැළුවොත් එහෙම කොච්චරක් තියෙනවද කියලා මෙතනට පිප් 16ක් විතර තියෙනවා සාමාන්‍යයෙන්. 16 ඉඳලා 32ක් මෙතන ඊසිලි ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා මේක කරන්සි පෙයා එකක් විතරයි මම පෙන්නන්නේ යුරෝ USD. ඔයාලට පුළුවන් අනිත් කරන්සි පෙයා අසලත් මේක බලන්න. දැන් මෙතනදී අපි ගත්තොත් එහෙනම් මෙතනදිත් ක්‍රොස් වෙලා තියෙනවා. මෙන්න මේ කැන්ඩල් එකෙන් අපි බලමු කොච්චරක් තියෙනවද කියලා ස්ටොප් ලොස් එක 30 ගාණක්. ඒ වගේ අවස්ථාවල ගන්න එපා කිව්වා මම. ඒ වගේම මෙන්න මෙතනත් ඔයාලට පේනවා අප් ට්‍රෙන්ඩ් එකේ යනකොට මෙන්න මේ කැන්ඩල් එකෙන් නිමි මෙන්න මේ කැන්ඩල් එකෙන් තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ. එතකොට අපි වැළුවොත් එහෙම මෙතනක් තියෙනවා පිප් 23ක් 24ක් විතර. ඔයාලට පේනවා එතනත් සක්සස් වෙලා තියෙනවා මේක. ඇත්තම කිව්වොත් මේ කාලේ මාකට් මූවමන්ට් එක මේ ස්ට්‍රැටජි එකට ගොඩක් ගැලපෙන විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා වින් රේට් එක ගොඩක් වැඩි. අපි දැන් බලපු ඒවායින් ලොස් වෙච්ච ඒවා එකයිද කොහෙද තිබ්බේ? වින් වෙන ඒවා කිහිපයක්ම තිබිලා. මෙච්චර සාර්ථකව සමහර කාලවල නොවෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි රිස්ක් රිවෝඩ් එක එකට දෙකක් තියාගන්නේ. ඒ වගේම මනි මැනේජ්මන්ට් හොඳටම තියාගෙන යන්නේ. එතකොට අපිට පුළුවන් මේකෙන් සක්සස් වෙන්න. දැන් අපි බලමු තව එන්ට්‍රි එකක්. මෙන්න මෙතනත් තියෙනවා පොඩි එන්ට්‍රි එකක්. මෙතන ක්‍රොස් වෙන්න ඇවිල්ලා තියෙනවා. ඒත් ක්‍රොස් වෙලා නැහැ. ඔයාලට හොඳට බැලුවොත් පෙනෙයි. ඕනනම් ඔයාලගේ chart එකේ බලන්න 2020 10 වෙනි මාසේ 30 මෙතන ක්‍රොස් වෙන්න ගිහිල්ලා ක්‍රොස් වෙලා නැහැ. ඊට පස්සේ මෙතනින් ආයෙමත් ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ක්‍රොස් වෙලා තියෙනවා මෙන්න මේ කැන්ඩල් එකෙන් වගේ. මේ කැන්ඩල් එකෙන් වගේ මේ කැන්ඩල් එකෙන් තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ. එතකොට අපි මෙතන බැලුවොත් එහෙම තියෙන කොච්චරයිද කියලා ඇත්තටම පිප් 7ක් වගේ තියෙන්නේ. මං කිව්වේ සාමාන්‍යයෙන් ටිප්ස් 10ත් 25ත් අතර අගයකට තමයි යන්න ඕනේ කියලා. ඒත් මේ වෙලෙත් ඔයාලා ගත්තා නම් පිප් 7ත් එක්ක මෙතනදිත් ඔයාලා ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒත් ඒ වගේම සාමාන්‍යයෙන් ගන්නත් එපා. අපි තව බලමු ස්ට්‍රැටජි එකට සෙට් වෙන අවස්ථාවක්. දැන් මෙතන බැලුවොත් ඔයාලට පේනවා මෙතනත් මේ ටික ක්‍රොස් කරගෙන ගිහිල්ලා ආයෙමත් මේ ලොකු කැන්ඩල් එකෙන් ඇවිල්ලා තියෙනවා. මේ ලොකු කැන්ඩල් එකෙන් බැලුවොත් එහෙම තව සපෝට් රෙසිස්ටන්ට් ගැන දැනුමක් ඔයාලට තියෙනවනම් මෙතන සාමාන්‍යයෙන් සපෝට් හොඳ සපෝට් ඒරියා එකක් තිබිලා තියෙන බව පේනවා. මෙතන මේක රේන්ජ් වෙලා තියෙන විදිහ. එතකොට මෙතනදී සපෝට් ලයින් එකක් බ්‍රේක් වෙලා තිනවා. ඒ වගේ අවස්ථාවකදී ඔයාලට වැඩි ඇකියුරේට් එකකින් ට්‍රේඩ් එක ගන්න පුළුවන්. අපි බලමු මෙතන කොච්චරක් තියෙනවද කියලා. මෙතනක් තියෙනවා පිප්ස් 18ක් විතර. ඔයාලට පේනවා එතනදිත් සාර්ථක වෙලා තිනවා. හරියට මෙන්න මේ ලොකු කැන්ඩල් එකෙන් තමයි ලයින්ස් දෙක ක්‍රොස් වෙලා තියෙන්නේ. අපි බයි ට්‍රේඩ් එකක් ගන්න හැටි මම කිව්වා මේ 10 ලයින් එක 20 ලයින් එක කපාගෙන යද්දි තමයි බයි එකක් ගන්නෙ. ඒ වගේම සෙල් එක ගන්නේ අපි රතු ලයින් එකෙන් නිල් ලයින් එක ක්‍රොස් කරනකොට. දැන් සෙල් එන්ට්‍රි මම පෙන්නපුවායින් ඔයාලට ඒක තේරෙන්නේ නැති. අපි බලමු තව එන්ට්‍රි කිහිපයක් මේකට ගැලපෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී අපිට පේනවා මේකෙන් ලොස් වෙලා තියෙනවා. මෙන්න මේ කැන්ඩල් එකෙන් වගේ ක්‍රොස් වෙන්නේ. මෙතනදී මේ හරියෙන් තියලා අපි පිප්ස් 10ක් 11ක් වගේ තියලා දැම්මනම් පිප්ස් 8ක් විතර ගිහිල්ලා අපේ ස්ටොප් ලොස් එක වදින ගානට ගිහිල්ලා තියෙනවා. මේකෙදී ඔයාලා අනිත් මෙතඩ්ස් උත් යූස් කරන්න. ඔයාලා ට්‍රෙන්ඩ් එක අයිඩෙන්ටිෆයි කරන්න යූස් කරන. දැන් මෙතනදිත් ඔයාලට පේනවා ක්‍රොස් කරගෙන යන්න ගිහිල්ලා මෙතනදී ඒත් ක්‍රොස් වෙලා නැහැ හරියටම. ක්‍රොස් වෙන්නේ නැතුව ආයෙත් ඇවිල්ලා මෙතනදී මෙන්න මේ කැන්ඩල් එකේදී ක්‍රොස් වෙලා තියෙනවා. මේ කැන්ඩල් එකේදී ක්‍රොස් වෙනකොට මෙතනට අපි බලනවා කීයක් තියෙනවද කියලා.
පිප් 9යි ගාණක් වගේ තියෙන 10ට ගොඩක්ම ළඟයි. අපි 10ක් තියලා ගත්තා කියලා හිතුවොත් 20 ගාණටම ගිහිල්ලා වැදිලා තියෙනවා. ඉතින් දැන් මේකේ මේ ස්ට්‍රැටජි එක ඔයාලට ගොඩක් දුරට පැහැදිලි වෙන්න ඇති. සමහර අයට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. කොහොම හරි මේ ස්ට්‍රැටජි එක හරියට ඔලුවට දාගන්න. හරියට ඔලුවට දාගෙන මේක ගොඩක් ප්‍රැක්ටිස් කරන්න. ඩිමෝ එකේ මාස 2-3ක්වත් මේකෙන් ප්‍රැක්ටිස් කරන්න. මනි මැනේජ්මන්ට් අනිවාර්යයෙන්ම යූස් කරන්න වෙනවා. account එකේ pips 1000ක් risk එකට තියෙන විදිහට ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ ඩොලර් 100 account එකක් නම් 0.01 පාවිච්චි කරන්න මේකට. ඒ වගේම ඩොලර් 200 account එකක් නම් 0.02 මැක්සිමම් ඊට වැඩිය ලොට් වලට යන්න එපා. ඔයාලගේ account එක wash වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තියාගෙන මං කිව්ව විදිහට stop loss එකක් දාලා ඒ විදිහටම take profit එකක් දාලා මාස 2-3ක් කරගෙන යන්න. වෙන වෙන ස්ට්‍රැටජිස් ඔයාලට සෙට් වෙන්න පුළුවන්. ඒවත් ෆලෝ කරන්න වෙනම. හැබැයි මේක අතාරින්න එපා. මේකෙන් දිගටම ෆලෝ කරගෙන යන්න. මේකෙන් ඔයා එක්ස්පර්ට් වුණාට පස්සේ මේ ස්ට්‍රැටජි එකෙන් ඔයාට වෙන ස්ට්‍රැටජි අදාළ වෙන්නේ නැහැ. forex trading වල ස්ට්‍රැටජි එකක් හදාගන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඒත් කාටවත් කරගෙන යන්න බැරි දේ තමයි money management, risk management හරියට ෆලෝ කරගෙන යන එක. මම මෙන්න මේ කිව්ව rules එක්ක ඔයා ට්‍රේඩ් කරන්න. මේ rules break කරන්න එපා කොයි වෙලේවක්වත්. අනිවාර්යෙන් මේ rules එක්ක ට්‍රේඩ් කරන්න ඔයාට profitable trader කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට අනිවාර්යෙන් charts බලන්න වෙනවා. මේ method එකේදී ඔයාට charts බලන්න වෙනවා. charts නොබලා නම් ඔයාට ට්‍රේඩ් කරන්න බෑ. ඔයාට වෙලාව ගොඩක් අඩු කෙනෙක් නම් සාමාන්‍යයෙන් H1 H4 වලට යන්න. එතකොට ඔයාගේ ට්‍රේඩ් එකත් සාමාන්‍යයෙන් දවස් කිහිපයක් යයි. M15 ඔයා පාවිච්චි කරනවා නම් ගොඩක් දුරට දවසක් ඇතුළත ඔයාගේ ට්‍රේඩ් එක SLO TP වදිනවම තමයි. සමහර වෙලාවට දවසක් දෙකක් යන අවස්ථාවලුත් තියෙනවා. ඒත් normally දවසක් ඇතුළත SL හරි TP හරි ට්‍රිගර් වෙනවා. ඉතින් දැන් මේ මං කියපු ස්ට්‍රැටජි එක ගොඩක් අයට පැහැදිලි ඇති. සාමාන්‍ය forex දැනුමක් තියෙන අයට ලේසියෙන්ම මේක අල්ල ගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක ඔයාලගේ අනිත් දැනුමත් යූස් කරන්න. මම Fibonacci ගැන වීඩියෝ එකක් එහෙම කරලා තිනවා. ඒකත් යූස් කරන්න බලන්න මේකත් එක්ක. support resistance trend line මේ ඔක්කොම follow කරන්න. news release වෙන අවස්ථාවල් වලදී මේකෙන් trade කරන්න යන්න එපා. මොකද news time එකට impact එක වැඩි වෙලා සමහරලාට 50 100 candles හැදෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ට්‍රේඩ් නොකර ඒක ඉම්පැක්ට් එක නැති වුණාට පස්සේ ට්‍රේඩ් කරන්න. මං කිව්ව විදිහටම මේ ඔක්කොම දේවල් ටික කරන්න. එතකොට ඔයාටත් පුළුවන් ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න. මේ ඔක්කොම හරියට ෆලෝ කරන්නේ නැතුව මේකෙන් ලොස් වෙනවා ගාගෙන මට බැනගෙන ඉන්න එපා. මේ ඔක්කොම හරියට ෆලෝ කරන්න. අනිවාර්යයෙන්ම ඔයා ප්‍රොෆිට් කරයි.